සින්දුවන්න ආසයි ආසයි ජීවන්න ආසයි මේ වේදිකාව ජීවිතය අපේ සාගරේ වගේ විශාල වේ මේ වේදිකාව ජීවිතය අපේ සාගරේ වගේ විශාල වේ අපි දැන් යනින් ගමන් ඉන්නේ. අද නම් මාරම ලස්සන දවසක්. මේ දවස්වල ජපානයේ ඕටම් එකට මාරු වීම තියෙන නිසා පරිසරය නම් මාරම ලස්සනක් තියෙන්නේ. හැබැයි අපි ෆස්ට් ටයිම් තමයි මේ තැනට නම් යන්නේ. අපි ගිහිල්ලා බලමු මේ තැන කොහොමද කියලා එහෙනම්. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ ෆුජිනෝමියා සිටි එකේ තනුකි ලේක් කියන ලේක් සයිඩ් එක බලන්න. ලේක් එක වටේට බයිසිකලේ ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් දැන් ඔන්නෝලත් අපිත් එක්ක යමු. මේ තියෙන්නේ තනුකි ලේක් එකේ කැම්පින් ඒරියා එක.いいよ。じゃあこれを返しておいて、はい。600円だから400円。はい、400円ね。ありがとうございまはいす。、お願いします。මෙන්න මේකක් දෙනවා ඩයිස්. ඒ කට්ටියගේ දීලා තියෙන ටයිම් එකත් එක්ක පැය භාගයට 300යි. පැයට 500යි. පැයකට 500යි. අපි දැන් ඉතින් බයිසිකල් දෙයක් ගත්තා. පියගම ඇවිදගෙන ආවා. බලන්න ගයිස් මේ හරිය මාරලම ලස්සනයි. අපි දැන් හිටියේ අන්න අර හරිය. මේ හරිය තමයි අපි හිටියේ. ඉතින් බයිසිකල් අරගෙන මේ වටේ නාම හැද. දැන් අපි යන්න හදන්නේ මේ පැත්තට. Oh, ya muko api. එයාට හෙන හතරෙන් ඉන්නේ අද. මෙන්න මෙහෙමයි යන්න තියෙන්නේ. මේ වාහන යනවා. දැන් සොරවුවක් තියෙනවා. යන්නේ මෙතන බලාගෙන එයා එනවා. Oh, ada කොල්ලෝ. බලන්න guys. view එකේ ලස්සන. Oh, okay. Hey, y'all, come look at this. වඩ ලස්සන view එකක් පෙනේ. මේ කට්ටිය මාළු බානවා.
සඳහා සමය කට්ටිය ගෙවන්නේ මෙන්න මෙහෙම. අපි ඉස්සරහට යන්නේ. අන්න මාළුවෙක් ඇල්ලුවා. මේ කට්ටිය මාළු ඇල්ලුවාට ඒක මං හිතන්නේ කන්න ගන්න නැහැ. මේ කට්ටිය විනෝදාංශයක් විතර අල්ලලා ඉවරලා ආයේ මේ කට්ටියම දානවා වතුරට. ඕ යමුකෝ අපි. එයාට හින හතුරෙන් ඉන්නේ අද. ඉන්න මෙහෙමයි යන්න තියෙන්නේ. මේ මොහාන යනවා. දැන් සොරවුවක් තියෙනවා. යන්නේ මෙතන බලාගෙන එයා එනවා. අදපන් ගොල්ලෝ. එහෙනම් යාළුවනේ අපේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි එනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.